සුබ දවසක්. මං අද ඔයාට එක දෙයක් කියලා දෙනවා. ඒ කියලා දෙන දේ වැරදි නම් පුතේ මේ වීඩියෝ එකේම කමෙන්ට් කරලා මට කියන්න ඕන. ඒ වගේම තමයි අද මම මේ කියන දේ ඔයාට පුළුවන් වුණොතින් හරියට තේරුම් ගන්න ඔයාට සල්ලි හොයන එක අමාරු වෙන්නේ නැති වේවි. ඒ නිසා අද ඔයා මේ වැඩේ තේරුම් ගන්න ඕනේ නම් ඔයා ඉස්සෙල්ලාම එන්න ඕන Google News වලට. Google News වලට ආවට පස්සේ මේක ඇතුලේ news update හැම එකම බලා ගන්න පුළුවන් world එකේම තියෙන. එතකොට මෙන්න මේ news update මෙන්න මේ විදිහට categorize කරලා තියෙනවා. USA based news update, ඒ වගේම තමයි world එකේ news update, ඒ වගේම local කියලා තමන්ගේ location එකත් එක්ක news update. ඒ news update හැම එකම මේකේ බලා ගන්න පුළුවන්. right? ඊට පස්සේ මෙන්න මේ Google News එකට ඇවිල්ලා world එකේ තියෙන news බලන්න ඕනෙත් නෑ. ඒ වගේම USA වල නිවුස් බලන්න ඕනෙත් නෑ. ඔයා මේකේ එක කැටගරියක් තෝරගන්න. රයිට්? මම මේ ටයිම් එකේදී මේකේ කැටගරියක් විදියට මෙන්න මෙතන ටෙක්නොලොජි කියන කැටගරිය තෝරගන්නවා. ටෙක්නොලොජි කියන කැටගරිය තෝරගත්තට පස්සේ මේකේ සබ් කැටගරීස් available. මේ තියෙන ඕන සබ් කැටගරියක් ඔයාට තෝරගන්න පුළුවන්. මම මේ ටයිම් එකේදී එක කැටගරියක් විදියට මෙන්න මේ ගැජට්ස් කියන කැටගරිය මම තෝරගන්නවා. ගැජට් කියන කැටගරිය තෝරගත්තට පස්සේ මෙන්න මේ Google News ඇතුලේ ටෙක් කියන කැටගරිය සබ් කැටගරියක් විදිහට ගැජට් කියන කැටගරිය ඇතුලේ ලේටස්ට්ම නිවුස් ටික මේ විදිහට මට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති විනාඩි 32කට කලින්, ඒ වගේම මේක විනාඩි 32කට කලින්, පැය 12කට කලින්, ඒ වගේම දවස් 4කට කලින් මෙන්න මේ සම්පූර්ණ අප්ඩේට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට බලා ගන්න යද්දි මේකේ සබ් කැටගරීස් available. මම මෙන්න මේ කැටගරීස් වල තියෙන මෙන්න මේ නිවුස් ටික ඕපන් කරගන්නවා. පළවෙනි එකේ මේ නිවුස් එක ඕපන් කරගන්නවා. දෙවෙනි කැටගරියේ මේ නිවුස් එක. ඒ වගේම තුන්වෙනියට මේක, හතරවෙනියට මේක ඕපන් කරගන්නවා. පස්වෙනියට මේක, 6 වෙනියට මේක මේ විදිහට ඕපන් කරගෙන 7 වෙනියට මේක ඕපන් කරගන්නවා. එතකොට මම මේක සම්පූර්ණ රැන්ඩම් රිසල්ට් එකක් තමයි පුතේ ගන්නෙ. නිවුස් 7ක් මම ඕපන් කරගන්නවා. ඒ නිවුස් 7ම මෙන්න මේ විදිහට මේ කැටගරි වල තියෙන ලේටස්ට්ම නිවුස් 7 තමයි මම ඕපන් කරගන්නේ. මෙන්න තියෙනවා පළවෙනි එක, මෙන්න තියෙනවා දෙවෙනි එක, මෙන්න තියෙනවා තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක, 6 වෙනි එක, 7 වෙනි එක. එතකොට ඔන්න ඔය විදිහට මම නිවුස් 7ක් ඕපන් කරගන්නවා. පළවෙනි නිවුස් එකට එනවා. පළවෙනි නිවුස් එක ඇතුලේ මෙන්න මේ Apple Watch වලට රිලේටඩ් වෙන නිවුස් එකක් තමයි තියෙන්නේ. කවදද දාලා තියෙන්නේ? මාර්ච් 28 වෙනිදා තමයි දාලා තියෙන්නේ. රයිට්? මාර්ච් 28 දාලා තියෙන මෙන්න මේ නිවුස් එකේ මොනවාද තියෙන්නේ කියන දේ ඔයා බලන්න ඕන. ඔයාගේ ටයිම් එකේ ඔයා ඕපන් කරගන්න අන්නිවුසර්ස් වල. රයිට්? මෙන්න මේ විදිහට ඒකේ Apple Watch වලට රිලේටඩ් වෙන නිවුස් එකක් තියෙනවා. ඒ වගේම තමයි දෙවෙනි ආටිකල් එකේ මෙන්න මේ විදිහට තියෙනවා Apple AirTags වලට රිලේටඩ් වෙන නිවුස් එකක්. ඒ වගේම තුන්වෙනි එකට ගියාට පස්සේ එතනක් තියෙන්නේ Apple Watch වලට රිලේටඩ් වෙන නිවුස් එකක්. ඒ වගේම තමයි ඊළඟ එකට ගියාට පස්සේ එතනත් available smart watch වලට රිලේටඩ් වෙන නිවුස් එකක්. ඒ වගේම තමයි ඊළඟ නිවුස් එකට ගියාට පස්සේ එතනත් ස්මාර්ට් වොචස් වලට රිලේටඩ් වෙන නිවුස් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ එකට ගියාට පස්සේ එතනත් තියෙනවා වොච් වලට රිලේටඩ් වෙන නිවුස් එකක්. ඒ වගේම තමයි ඊළඟ එකට ගියාට පස්සේ එතනත් තියෙන්නේ වොච් වලට රිලේටඩ් වෙන නිවුස් එකක්. ඔය වගේ නිවුස් සෙට් එකක් තියෙන්නේ. ඒ නිවුස් සෙට් එක තිබ්බේ මෙන්න මේ විදිහට Google News වල තමයි තිබුණේ. Google News වල තිබුණ පළවෙනි නිවුස් එකට එනවා. පළවෙනි නිවුස් එකට ඇවිල්ලා ඒ පළවෙනි නිවුස් එක ක්‍රියේට් කරලා තියෙන්නේ මීට පැය කිහිපයකට කලින්. ඒ නිවුස් එක මොකක්ද කියන දේ බලන්න පුළුවන්. බලන්න පුළුවන් වගේම ඒ නිවුස් එක ඇතුලේ තියෙන මෙන්න මේ සෙට් එක ඔයා බලන්න. මෙන්න මේ සෙට් එක මේකේ බලන්න වගේම දෙවෙනි නිවුස් එකට ගියොතින් දෙවෙනි නිවුස් එකෙත් මෙන්න මේ විදිහට තියෙනවා. මේ විදිහට තියෙද්දි මේ මොකද්ද තියෙන්නේ කියන දේ බලන්න. ඒ වගේම තමයි තුන්වෙනි නිවුස් එකට ගියාට පස්සේ තුන්වෙනි නිවුස් එකත් මෙන්න මේ විදිහට තියෙද්දින් මෙන්න මේ තුන්වෙනි නිවුස් එකෙත් මේ මොකද්ද තියෙන්නේ කියන දේ ඔයා බලන්න. හතරවෙනි නිවුස් එකට යනවා. හතරවෙනි නිවුස් එකට ගියාට පස්සේ ඒකේ පල්ලෙහාට ගියාට පස්සේ මේ තියෙන්නේ මොනවාද කියන දේ බලන්න. ඒ වගේම තමයි පස්වෙනි නිවුස් එකට යනවා. පස්වෙනි නිවුස් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඒක ඇතුලේ මේ විදිහට ලින්ක් මෙන්ෂන් කරලා තියෙනවා. ඒ ලින්ක් පොඩ්ඩක් ක්ලික් කරලා බලන්න. ඒ වගේම තමයි ඊට පස්සේ ඕපන් කරගත්ත නිවුස් එක මෙන්න තියෙනවා. ඒ නිවුස් එකේ මොනවාද තියෙන්නේ කියන දේ බලන්න වගේම ඒ නිවුස් එකෙත් පල්ලෙහාට ගියාට පස්සේ අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මෙන්න මේකේ මෙන්න මේ විදිහට
ලින්ක් එකක් දාලා තියෙනවා. ඒක උඩ ක්ලික් කළොත් රීඩිරෙක්ට් වෙන ප්ලේස් එක හොයන්න. ඒ වගේම තමයි මේ පැත්තට ගියොත් එහෙම නැත්නම් අවසාන නිවුස් එකට ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ලින්ක් එකක් දාලා තියෙනවා. එතකොට මම නිවුස් සයිට් 7ක් තමයි ඕපන් කරගන්නේ. ඒ නිවුස් සයිට් 7ේම මේ මොකද්ද කරලා තියෙන්නේ? මේ නිවුස් සයිට් ඔක්කොම කරලා තියෙන්නේ ඔයා ගිහිල්ලා බලන්න මෙන්න මේ ලින්ක් ක්ලික් කරලා බලන්න හැම එකක්ම රීඩිරෙක්ට් වෙන්නේ ඒ ප්‍රොඩක්ට් එක ගන්න ඕන ප්ලේස් එකට නෙමෙයිද කියන දේ ඔයා ගිහිල්ලා බලන්න. රයිට්? ඔයා එන්න Google News වලට ඇවිල්ලා ටෙක්නොලොජි කියන කැටගරිය තෝරගන්න. ඒ ටෙක්නොලොජි කියන කැටගරිය සබ් කැටගරියක් විදිහට ගැජට් කියන කැටගරිය තෝරගන්න. ගැජට් කියන කැටගරිය තෝරගෙන ඒ වෙද්දින් තියෙන නිවුස් ඕන එකක්. රයිට්? මම මේ වෙද්දින් මෙන්න මේ ප්‍රධාන නිවුස් ටිකනේ ඕපන් කරේ. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙන ඕන නිවුස් එකක් ඔයා ඕපන් කරන්න. ඕන නිවුස් එකක් ඕපන් කරාට පස්සේ ඒ නිවුස් එක තියෙන වෙබ්සයිට් එකට එහෙම නැත්නම් ඒ වෙබ් පේජ් එකට තමයි රීඩිරෙක්ට් වෙන්නේ. ඒ වෙබ් පේජ් එකට රීඩිරෙක්ට් වුණාට පස්සේ මෙන්න මේ ඇෆිලියේට් මාකටිං කියන සෙග්මන්ට් එක මේ විදිහට ටච් කරලා තියෙනවා. ওই විදිහට ටච් කරලා තියෙන සිටුේෂන් එක මුකුත් කරන්න එපා. මුකුත් කරන්න එපා. යන්නකෝ ChatGPT එකට. ChatGPT එකට යන්න පුළුවන් නැත්නම් Gemini වලට යන්න පුළුවන්. මම ChatGPT එකට මුලින් එනවා. ChatGPT එකට මුලින් ඇවිල්ලා චුට්ටක් මම මෙන්න මේ විදිහට අහලා බලනවා. right? මං අහලා බලනවා ChatGPT එකෙන් I want to know deep about how many blogs are available in the world and that blogs owners earn capability. Also I want to know if I start own blog can I have success with that කියලා මම මෙන්න මේක ඇතුලේ අහලා බලනවා. right? ChatGPT කියන්නේ නිකම්ම නිකන් එකක් නෙමෙයි. කවුරු හරි හිතනවා නිකම්ම නිකන් එකක් කියලා. මේක නිකම්ම නිකන් එකක් නෙමෙයි. නිකම්ම නිකන් එකක් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට. හැබැයි ChatGPT එකෙන් ඔයා අහලා බලන්න. එතකොට මේ ඇනලයිස් එකක් දෙනවා. in depth ඇනලයිස් එකක් දෙනවා. මෙන්න මේ world එකේ blog මේ වෙද්දින් මිලියන 600කට වැඩි available. දවසකට blog post මිලියන 7.5ක් එකතු වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ blog එකක් කරද්දී මෙයා පැහැදිලිවම කියලා තියෙන දෙයක් තමයි ඔව් මේක ඇතුළේ earn කරන්න පුළුවන්. මේක ඇතුළේ earn කරන්න පුළුවන්. earn කරන්නෙද්දී levels available එන visitorsලත් එක්කන් earn කරන්න පුළුවන්. earn කරන්න යද්දී එහෙම නැත්නම් මෙන්න මේක earn කරන්න යද්දී mainම income sources විදිහට මෙයා මෙතනදී clarify කරලා තියෙන්නේ affiliate marketing කියන segment එක. ඔව් affiliate marketing කියන segment එක තමයි මේ හැම website එකක් ඇතුළෙම මේ කට්ටිය touch කරලා තියෙන්නේ. ඔව් affiliate marketing කියන segment එක touch කරනවා. affiliate marketing කියන segment එක touch කරනවා වගේම මෙයාලා හොඳට කියලා තියෙනවා. මම හැමදාම කියන දේ මෙයාත් ඒ විදිහටම කියලා තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ blog එකක්. ඔව් අනිවාර්යෙන් තමන්ගේ blog එකක් කරන්න ඕන. අනිවාර්යෙන් තමන්ගේ blog එකක් කරන්න ඕන වගේම blog එකක් ඇතුලේ සල්ලි හොයන්න reasonable time එකක් යනවා. reasonable time එකක් යනවා. ඒකට අපි කරන්න ඕන ඒ time එක ඇතුලේ ක්වයිට් කරන එකද. එහෙම නැත්නම් මෙයා පැහැදිලිවම කියලා තියෙනවා. ගොඩක් කට්ටිය එනවට වැඩි වේගෙන් යනවා. හැබැයි මේක ඇතුලේ සක්සස් වෙන්න ඕනේ නම් reasonable time එකක් මේක ඇතුලේ අපි ඉන්න ඕන. හැබැයි මේක ඇතුලේ ඉද්දින් main income එක මම කියන්නේ මේ website ඕනේ නම් මේ website individually analyze කරලා බලන්න. මෙන්න තියෙනවා main website එක. analyze කළොත් මිලියන 15ක් visit කරනවා. මිලියන 15ක් visit කරනවා මේ website වලට ඇවිල්ලා බලන්න. මම කියන්නේ මෙහෙමයි. මම මෙතනදී Google News එකේ තිබුණ website එක එහෙම නැත්නම් ඒක page එක open කරේ. හැබැයි මේ website වලට ඇවිල්ලා කැමති article එකක් ඔයා open කරලා බලන්නකෝ. කැමති ආටිකල් එකක් as example මේකේ තියෙන පළවෙනි ආටිකල් එක ඕපන් කරනවා. ඒ ආටිකල් එක ඕපන් කරලා බලන්න ඒ ආටිකල් වල මේ සිනාරියෝ එක නෙමෙයිද තියෙන්නේ. එතකොට affiliate marketing කියන segment එක නෙමෙයිද මේ කට්ටිය ටච් කරන්නේ. වෙබ්සයිට් විදිහට මේ වෙබ්සයිට් මොනිටයිස් කරලායි තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා. මොනිටයිස් කරලා තියෙනවා. වෙබ්සයිට් එකක් මොනිටයිස් කරනවායි කියන්නේම ඒ හරහා ඇඩ් රෙවෙනියු එක ලොකු ගණන් වලින් earn කරලා ඉවරයි නම් හැබැයි මේ දේ ඔයාලට කරන්න බැරිද? මම කියන්නේ මට හිතෙන දේවල් නෙමෙයි. මම මේක ගත්තේ රැන්ඩම් රිසල්ට් එකක්. මම කිව්වා කැමති වෙබ්සයිට් එකක් මේක ඇතුලේ තියෙන ඕපන් කරන්න. මේ ඕපන් කරන හැම වෙබ්සයිට් එකක් ඇතුලේම ඇෆිලියේට් මාකටිං කියන සෙග්මන්ට් එක ටච් කරලා තියෙනවා නම් එතකොට මේ වෙබ්සයිට් වලට මේ වෙද්දිනොත් මිලියන ගණන් වල ලොකු විසිටර්ස්ලා විසිට් කරනවා නම් එතකොට මේ වෙබ්සයිට් මෙෂර් විසිටර්ස්ලා තියාගෙන මේ ඇෆිලියේට් මාකටිං කියන සෙග්මන්ට් එක නම් කරන්නේ ඔයා මොනවාද කරන්නේ?
ඔයා තාමත් ඔයාගේ වෙබ්සයිට් එක ලොන්ච් කරලා නැත්නම් ඔය ChatGPT එකෙන් අහලා ඒක ක්ලැරිෆයි කරගන්න. ඕක ඉංග්‍රීසියෙන් තියෙන. ඕක තේරෙන්නේ නැහැ කියලා කියනවා නම් යන්න Gemini එකට ගිහිල්ලා Gemini එකෙන් අහලා බලන්න තේරෙන සිංහලෙන් ඔයාට කියලා දෙවි. තේරෙන සිංහලෙන් කියලා දෙනවා නම් ප්‍රොෆිටබල්ම බිස්නස් මොඩල් එකක් තමයි මෙන්න මේ බ්ලොගින් කියන්නේ. බ්ලොගින් කියන ප්‍රොෆිටබල් බිස්නස් මොඩල් එක ඇතුලේ earn කරන්න තියෙන genuine method එකක් තමයි affiliate කියන segment එක. affiliate කියන segment එක touch කරලා තියෙනවා නම් මේ හැම වෙබ්සයිට් එකක්ම මේවා මහලොකු අමාරුද? එහෙම නැත්නම් මෙන්න මේ නිවුස් ආටිකල් එකක් බලන්න. මේ නිවුස් ආටිකල් එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේ නිවුස් අප්ඩේට් ඕන එකක් ගන්න පුළුවන්. මේ නිවුස් අප්ඩේට් ඕන එකක් අරගෙන මේ වගේ දෙයක් ඔයාලට කරගෙන යන්න පුළුවන් වුණොත් ad revenue එක ඇතුළේ earn කරන්න පුළුවන් වගේම affiliate කෙනෙක් විදියට මේ හරහා මෙන්න මේ concept එක ඇතුළේ ඔයාලා ඕනම කෙනෙකුට success වෙන්න පුළුවන් නම් මම කියන දේ කරන්න ඕනේ නැහැ. ඔයා ගිහිල්ලා research කරලා බලන්න පුළුවන්. research කරලා බලලා ඔයා තීරණය කළොතින් ඔයාගේ blog එක launch කරනවා. බය නැතුව blog එකකට අත ගහන්න. blog එකකට අත ගහද්දී හොඳට මතක තියාගන්න blog එකක් දවසෙන් ගොඩ යන්නේ නැහැ. blog එකක් දවසෙන් ගොඩ යන්නේ නැහැ. හැබැයි නමුත් blog එකක් කළොතින් ඔයාලා ඕනම කෙනෙකුට ඒක ඇතුලේ ලොකු income generate කරන්න පුළුවන් නම් ඔයාට තීරණේ බාරයි. ඔයා තීරණය කළොතින් අද ඉඳන් blog එකක් කරනවා බය නැතුව blog එකක් කරන්න. concept ඔයාට මෙන්න මේ website වලට ගියාට පස්සේ ඕන තරම් identify කරගන්න පුළුවන්. blog එකක් කරන්න කියලා තීරණය කරලා ඒ වැඩේ කරන්න තේරෙන්නේ නැත්නම් වටේ කරගෙන දෙයක් නැහැ පුතේ. A to Z blog එකක් කරන විදිය, monetize කරන විදිය, සල්ලි ගන්න විදිය හැමදේම මම මෙන්න මේ master course එක ඇතුළේ ඔයාට A to Z කියලා දීලා තියෙන්නේ. දන්නේ නැත්නම් description එකේ තියෙනවා මේ master course එකට join වෙන discount link එක. යන්න. අද discount price එකකුත් available. ගිහිල්ලා දන්නේ නැත්නම් මෙතනින් learn කරලා blog එකක් කරන්න පටන් ගන්න. හැමදාම වගේ මම අදත් මතක් කරනවා මම යන්නේ process එක. මගේ process එකේ මම දෙවෙනි recommendation එක තමයි තමන්ගේ blog එක. මම පළවෙනිට recommend කරන්නේ තමන්ගේ YouTube channel එක කරන්න. ඒකට reasons available. දෙවෙනියට blog එක කරන්න. success වෙන්න ඕනේ නම්. ඒ වගේම blog එක start කරනවත් එකම ඊළඟ step එකේදී selling වලට යන්න ඕන. selling වල drop shipping Amazon KDP Alibaba එකෙන් import කරලා resale කරන process එක මේ වෙද්දි මම කතා කරලා තියෙනවා. selling ළඟට මම recommend කරන්නේ social media stable කළ යුතුයි. social media තියෙන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන් process එක දන්නවනම් process තමයි මම කියලා දීලා තියෙන්නේ. social media stable කරනවත් එකම freelancing වලට එන්න ඕන. ඒ වගේම මේ step එකේදී 5 up ඔක්කොල අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. ඒ වගේම මේ step එකට එද්දිනොත් skill නැත්තම් පුතේ skill develop කරන්න ඕන. skill අතරට Illustrator, Photoshop, WordPress, video editing, SEO, Excel ලස්සන ස්කිල් සෙට් එකක් මම හදලා තියෙනවා. ස්කිල් හදාගන්න සල්ලි හොයන්න ඕනේ නම්. ඒ වගේම තමයි ක්‍රිප්ටෝ කරන්සි වල පාර්ට් එකක් NFT හරහා සල්ලි හොයන විදියත් කතා කරලා තියෙනවා. සරලවම කිව්වොතින් මේ දේවල් මේ වෙද්දින් ඔයා දන්නේ නැති කෙනෙක් නම් ඔයාලා ඕනම කෙනෙකුට මෙන්න මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙලා මෙන්න මේ දන්නේ නැති දේවල් ඔයාලා ඕනම කෙනෙකුට මෙන්න මේ මාස්ටර් කෝසස් හරහා අදින් පස්සේ ලර්න් කරන්න පුළුවන්. මොකද මෙන්න මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙද්දී ඔයාලට හම්බ වෙනවා lifetime access. ඒ වගේම ඔයාලට හම්බ වෙනවා lifetime WhatsApp support එක. ඒ වගේම ඔයාලට හම්බ වෙනවා 100% guarantee එකක්. 100%ක් මම guarantee කරනවා මේ master course එකක් learn කරලා මේ field එකට ඔයා එනවා නම් ඔයා එන area එක ඇතුලේ අනිවාර්යෙන්ම මම සල්ලි හොයන තැනට ගේනවා. ඕනේ සල්ලි හොයන්න නම් 100% guarantee එකක් තියෙනවා නම් මං හිතන්නේ මේක තමයි හොඳම place එක. ඒ විතරක් නෙමෙයි කරන්න ඕන දේ තේරෙන්නේ නැත්නම් කරලා හිර වෙලා ඉන්නවා නම් personal training program එක හරහා ඔයාටම ගැලපෙන plan එක මම හදලා දෙන්නම්. ඒකේ වගකීම 100%ක් අරන් තමයි හදන්නේ. ඒ opportunities ගන්න. මෙන්න මේ ඕනම එකට access කරන link එක video එකේ description එකේ available නම් දන්නේ නැත්නම් එතනින් learn කරලා මං හිතනවා මේ වැඩේ කරයි. මං හැමදාම කියනවනේ ඔයාට බැරි නම් පුතේ ඉන්න පුළුවන්. right මේකේ ගිහිල්ලා බලන්න මේකේ එහෙම නැත්නම් මෙන්න මේ CMO කියන option එක ඇතුලේ තියෙන මේ හැම article එකම open කරලා බලන්න. හැම article එකක්ම open කළොතින් මේ කට්ටිය පුතේ touch කරලා තියෙන්නේ මෙන්න මේ point එක. මේ point එක ඇතුලේ තමයි success වෙන්න පුළුවන්. එතකොට මේකේ තියෙන මම කියන්නේ තියෙන හැම article එකම open කරන්න. මෙන්න මේ gadget කියන category ඇතුලේ තියෙන හැම article එකම open කරන්න. website මෙතන ලොකු ප්‍රමාණයක් available. මේකේ තියෙන හැම article එකම open කරලා බලන්න. හැම එකේම තියෙන මේ process එක. මේ process එක හැම එකේම තියෙන reason එක තමයි මේක තමයි හරිම process එක. මේ හරිම process එක ඔයාට පුළුවන් නම් follow කරන්න website එකක් ඇතුලේ ඔයාලා ඕනම කෙනෙකුට ඒක ඇතුලේ ලොකු ගණන් වලින් earn කරන්න පුළුවන්. තීරණය ඔයාට බාරයි. මං හිතනවා මං කීව දේ තේරෙන්නේ නැති. තේරුම් නැත්නම් කමෙන්ට් කරලා අහන්න. නැත්නම් ඩිරෙක්ට් මැසේජ් එකක් දාලා අහන්න.
තේරුණා නම් අදින් පස්සේ මම හිතනවා තමන්ගේ බ්ලොග් එක ලොන්ච් කරයි. ඒ වගේම ලොන්ච් කරන්න යද්දී තවත් ප්‍රශ්න තියෙනවා නම් ඕන ප්‍රශ්නයකට රියල් සොලියුෂන්ස් දෙන්නම්. ඕන වෙලාවක කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ කරා පොඩි හරි දෙයක් ගත්තා නම් channel එක subscribe කරලා තියාගෙන ඉන්න පුතේ. මම මේ කතා කරන්නේ සනසන online business නෙමෙයි genuine online business. එදෙත් එකක් අතට ගිහිල්ලා එන්න සියලු දෙනාටම සුබ දවසක්.